කොහොමද යාළුවනේ මේ මගේ තවත් එක නිවාඩු දවසක්. අදත් විශේෂයෙන් කෑමක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. කෑමක් කියන්නේ බත් එකක් ඉතින්. බලන්නකෝ. අල ටිකක් එහෙම සුද්ධ කරගන්නවා. මං අද හිතාගෙන ඉන්නවා අල බැදුමක් හදන්න. අල තම්බලා බැදලා එහෙම තමයි මේක හදාගන්නේ. මේ අල තම්බ ගන්නවා. අනිත් ලිපේ මම පරිප්පු එකක් හදා ගන්නවා. ලිප් දෙකේම තියාගත්තාම ඉක්මනින් හදා ගන්න පුළුවන්. මේ දෙකම තැම්බෙනකම් වහලා තියෙනවා දැන්. ඒ ටික ලිපේ තියලා මම අපිට උදේට බොන්න තේ හදා ගන්නවා. පරිප්පු එක නම් හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ නිසා පරිප්පු ටික හට්ටියෙන් බා ගන්නවා. එළියට පරිප්පු ටෙම්පරාදු කර ගන්නවා. මම අද පරිප්පු කිරිට නැතුව ටෙම්පරාදුවක් හදා ගන්නවා. මේ පරිප්පු එක ටෙම්පරාදු කරගන්න ඕන දේවල් මම ලෑස්ති කරගන්නවා. මිරිස් කරල් ටිකක් කපලා, ලුණු ටිකක් කපලා, සුදු ලුණු ටිකක්, කරපිංචා ටිකක් එහෙම ලෑස්ති කරගන්නවා. පරිප්පු එක ටෙම්පරාදු කරගන්න. තෙල් ටිකකට අබ දාලා, සුදු ලුණු දාලා, අපි කපාගත්ත හැමදේම දාලා මේ ටික ටෙම්පරාදු හොඳින් බැදුනහම ඒකට පරිප්පු ටික දාගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. ඒ වගේම රසයි. පරිප්පු එක හදලා ඉවරයි. දැන් මේ අලු එක තැම්බිලා තියෙන්නේ. ඒ නිසා අලු ටිකක් බා ගන්නවා මම. අලු ටික බෙද ගන්න ඕනේ ඊට පස්සේ. අල තැම්බුවොත් අපේ ගෙදර අපේ චූටි මැණිකේටයි පුතාටයි දෙන්නට මල කන්න ඕනේ. මේ ඉතින් අපේ චූටි මැණිකේ දැන් ඔයාලා කනවා. දැන් මං අල බෙද ගන්නවා. මේ විදිහට අල සේරම ටික රන්වන් පාට වගේ වෙනකම් බෙද ගන්නවා. එතකොට මේ ටෙම්පරාදු ගොඩක් රසයි. චූටි මැණිකේ ඔය මගේ උදව්වට ඉන්නේ. හැමදාම ඉතින් කරලා දෙනවා. ලුණු සුද්ධ කරන්න, ඒ වගේ දේවල් වලට එයා හරි ආසයි උයනවා බලාගෙන ඉන්නේ. උඩින් තියාගත්තාම ඉතින් එයා දැන් ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ. මේ අල ටික මම බෙදලා ඉවරයි. දැන් බා ගන්නවා. අල කෑලි මේ ගානට බෙදුනහම ඇති. අල එක ටෙම්පරාදු කරගන්න ඕන කරන දේවල් ලෑස්ති කරගන්නවා. ලුණු, අමු මිරිස් ටිකක්, සුදු ලුණු, කරපිංචා වගේ දේවල් ටිකක් තමයි මේකට ඕනේ. පොඩි දේවල් ටිකක් ඕනේ. මේ අපේ චූටි මහත්තයා ඉතින් ඉදුලේ වල් පැල ගලවනවා. ලොකු උදව් කරනවා ඉතින්. තව මං අද ගොටුකොළ සම්බෝලයක් හදන්න හිතාගෙන ඉන්නවා. ඒකට මේ ඕන කරන ගොටුකොළ ටික කඩා ගන්නවා. අපි ගොටකොළ මේ වගේ පෝච්චි කෙනලා ඒවයි උඩ එල්ලලා හදලා තියෙන්නේ. එතකොට පිරිසිදුයිනේ. ඒ නිසා මේ ඉතින් චූටි මහත්තයාට උසමදි උනාට එයාත් බලාගෙන ඉන්නවා. චූටි මහත්තයා මේ මල කඩා ගන්න තමයි ඔය දඟලන්නේ. බලන්නකෝ.
ඒත් එක්ක මල් තියාගන්න හරිය අමාරුයි දැන්. දකින මල් ඔක්කොම කඩනවා. මල් විතරක් නෙමෙයි චූටි ගෙඩි එහෙම සේරම කඩනවා. මල් පැල එළවලු පැල තියාගන්න හරිම අමාරුයි ඒත් එක්කලා. ගොටුකොළ ටිකත් සෝදලා එහෙම වතුර බේරෙන්න වට්ටියකට දාලා ගන්න තියෙනවා. එතකොට කපද්දින් වතුර බේරිලානේ තියෙන්නේ. නැත්නම් තෙත ගතිය වැඩි. දැන් මම මේ අලේක ටෙම්පරාදු කරගන්න හදන්නේ. කුරුඳු පොතු සුදු ලුණු අද ඔක්කොම දාලා ලුණු අමුමිරිස් දාලා මේකට මම කෑලි මිරිස් කුඩුයි ලුණුයි කහ කුඩුයි දානවා. මේ කෑලි මිරිස් කුඩු කහ කුඩු මේ දේවල් දාලා හොඳින් කවලම් කරලා අල ටිකක් දාලා කවලම් කරනවා. මේකට ටොමැටෝ කෙචප් ටිකක් දාපුවම ගොඩක් රසයි. ඒක ඉතින් කැමැත්ත අනුව දාගන්න පුළුවන්. ගොටුකොළ සම්බෝලටත් පොල් ඕනේ. ඒ වුණාට මම පොල් ගොඩක් ගන්නවද? මොකද මම හදන අනිත් ව්‍යංජනෙට පොල් ගොඩක් ඕන වෙනවා. මම එච්චර කොළ ලියන්න නම් දක්ෂ නෑ. ඒ වුණාට ෂේප් එකේ සාමාන්‍ය ගානට කොළ ටික කපා ගන්නවා. මේ ගොටුකොළ සම්බෝලට ඕන විදිහට ඒ පොල් ටික හදාගෙන දෙහි ටිකක් ලුණු ටිකක් එහෙම දාලා කොළ ටික කවලම් කරගන්න. දැන් මේ මගේ ලොකුම ව්‍යංජනය තමයි මම අද පොලොස් එකක් හදන්න හිතුවා. තියාගන්නත් පුළුවන් නිසා. ඒ වගේම අපේ මහත්තයා එහෙම ආසයි. ඒ නිසා පොලොස් එකක් හදනවා. පොලොස් හදන එකේ ඇත්තටම පොලොස් කපන එක තමයි එපා වෙන්නේ. කහට ගැටියත් එක්ක කොහොමද පොලොස් ටික ඉතින් කපා ගත්තා. දැන් මම මිරිස් කුඩු තුනපා කුඩු එහෙම කබලි ටිකක් රත් කරගන්නවා. එතකොට පොලොස් එක හොඳ පාටකට හදා ගන්න පුළුවන් වෙනවා. ඔයාලත් එහෙම වෙන්නේ නැති නේද හදන්නේ? ඊට පස්සේ පොලොස් එකට ඕන කරන දේවල් මම දා ගන්නවා. ලුණු, ගොරකා, සුදු ලුණු, කරපිංචා, රම්පේ, මේ හැමදේම ලුණු මේ හැමදේම දාගෙන බැදගත්ත මිරිස් කුඩු තුන කුඩු ටිකක් දාලා මම දෙවෙනි කිරි පොල් මිල ගත්ත එකේ දෙවෙනි කිරි ටික දාලා පොලොස් එක ලිපේ තියා ගන්නවා. දෙවෙනි කිරියෙන් පොලොස් ටික හොඳට තඹගෙන ඊට පස්සේ තමා මම ඉතින් මිටි කිරි දාන්නේ. ඔයාලත් එහෙම වෙන්න තියෙන සමහර අය පොලොස් තඹලා වෙන මම අරගෙනත් තියෙනවා. මේ මම විදිහට දැන් පොලොස් ටික තැඹිලා තියෙන්නේ. මම මිටි කිරි එකට කරනවා හොඳට පොලොස් කැලි වැහෙන්නම. ඊට පස්සේ අපහු ඉතින් අඩි කින්දරේ උයා ගන්නවා. දැන් මගේ පොලොස් එක හොඳට මෙදිලා හොඳින් හැදිලා තියෙන්නේ. තෙල් පෑදිලා තියෙන්නේ. මම බිත්තරේකුත් බෙදගත්තා. මේ තමයි මම අද හදාගත්තේ. මම අද කෙහෙල් කොලේකට අපි අද බත් එක බෙදා ගන්නවා. අපි චූටි මෙල්ගේ කෙහෙල් කොලේට බත් බෙදලා කන්න හරිම ආසයි. එයා බත් කන්නේ ටිකක් හොරයි. ඒ වුණාට කෙසෙල් කොලේට දාලා බත් එක ලෑස්ති කරපුවාම එයා ඒක
විශේෂයක් විදිහට මම දන්නේ. එයා එතකොට හරි ආසාවෙන් බත් කනවා. මේ ඉතින් අද මගේ කෑම එක මේක හරිම රසයි, හරිම රස මෙනු එකක්. මම චූටිමෙන් කිව්වේ කෙසෙල් කුලේ බත් එක කෑවා. ඉතින් අපේ චූටිමෙන් කිය ආසාවෙන් කනවා කෙසෙල් කුලේ බත් එක. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්න යාළුවනේ.